අයිබෝන් QGIS with Sam channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම මම කලින් වීඩියෝ එකේදී කොහොමද ස්ථාන කිහිපයක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කසියට අදාළව සිතියමක ලකුණු කරන ආකාරය කතා කරා. අද ඒ වීඩියෝ එකේම එක්ස්ටෙන්ෂන් එකක් වෙන්නේ කොහොමද මේකේ මාර්ග ලකුණු කරන ආකාරය පිළිබඳව තමයි කතා කරන්නේ. මාර්ග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග මේ සිතියමේ ලකුණු කරන ආකාරය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒකට අර කලින් සිතියම ඇඩ් කරගෙන අපි මේකට අලුත් ලේයර් එකක් ඇඩ් කරගමු. roads layer එක කියලා. ඉතින් අපි ෆයිල් නේම් එකට මේකත් ඇඩ් කරගන්න වෙන්නේ QGIS software එකේ layer create layer ගිහිල්ලා new shape file layer කියන option එකෙන් එතෙන්දි ෆයිල් නේම් එකට roads කියලා අලුත් layer එකක් ඇඩ් කරන්න සුදුසු save කරන location එක දීලා save කියන බටන් එක ඔබලා ඒ අදාළ path එක දෙන්න පුළුවන්. ඊළඟට geometry type එකට line string කියලා දෙන්න. ඊට පස්සේ මෙතනදී අපි කලින් සිතියේ මේ පස්සේ name එක ඇඩ් කරේ. මම මෙතනදිම name එක ඇඩ් කර ගන්නවා. මේ new field කියන තැන අලුත් fields ඇඩ් කර ගන්න පුළුවන්. එතන name කියන තැනට අපි name කියලා දෙනවා. ඊට පස්සේ text කියලා තියෙන්නේ. length එකත් අපිට අවශ්‍ය ප්‍රමාණයට දීලා add field කියන බටන් එකෙන් field එකක් add කරගන්න පුළුවන්. දැන් එතන තියෙනවා මේකේ attribute table එක බැලුවොත් අපිට පෙනේවි ID කියන එක සහ name කියලා දෙකක්. ඉතින් මේ විදිහට අපි දැන් මාර්ග ටිකක් add කරගන්නයි යන්නේ. ඉතින් ඔයාලට මේ සිතියේ මේ බැලුවම පේනවා මෙන්න මෙතන ඉඳලා ප්‍රධාන මාර්ගය මෙහෙම යනවා. ඒ වගේම මේ පොඩි අතුරු මාර්ගයක් තියෙනවා. ඉතින් මේ ප්‍රධාන මාර්ගය අපි add කරගමු. අපි attribute table එක බලන්න. attribute table එක බැලුවම attribute table එකේ ID එක name එක තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි toggle editing එකෙන් තමයි මේ මාර්ගය add කරන්න යන්නේ. අපි toggle editing button එක click කරනවා. ඊට පස්සේ add line feature කියන button එක click කරලා අපිට තියෙන්නේ මේ ඇඳගෙන යන්න මේ පාර උඩ ඇඳගෙන යන්න පුළුවන්. අපිට කැමති විදිහටම මේ Google City යන පාර දිගේම click කර මේ පාර ඇඳගෙන යනවා. ඉතින් මේකට අපි ක්‍රියාවලියට අපි digitizing කියලා තමයි GIS software භාවිතා කරන අය කියන්නේ. ඉතින් මේ digitize කිරීමක් තමයි අපි මේ කරන්නේ. ඉතින් මෙහෙම ලයින් එක පාර දිගේ Google Map එක උඩ ඇඳගෙන යනවා. හරිම පහසු දෙයක් තියෙන්නේ. මේකෙදි මුලින්ම අපි ඇඳගෙන යනකොට අපිට මුල්ම අඳින එක පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. මොකද කිසිම ඕවර්ලැප් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මුලින්ම අඳින මාර්ගය අපි ඇඳලා ඉවර කරමු. මේ කෙළවරට යනකම්ම අපිට පාර අඳින්න පුළුවන්. ආයි වැරදුනොත් මුලින් ඉඳලම ඔයාලා ඇඳගෙන එන්න. මේ විදිහට මාර්ගය මුලින් ඉඳලා මාර්ගයේ අවසන් වෙන ස්ථානය දක්වාම එක දිගට ඇඳගෙන යන්න ඕන. ඊට පස්සේ දැන් ඇඳලා ඉවරනාට අවසාන right click කරන්න. එතකොට ID එක දෙන්න වෙනවා. මම ID එකට 1 කියලා දෙනවා. name එකට main road කියලා දෙනවා. ඊළඟට අපි දැන් දෙවනි පාර අඳින්න කලින් අපි දෙවනි පාර ඇඳද්දත් අපිට වෙන ප්‍රශ්නයක් තමයි මේ පාරවල් දෙකක් එකට සෙට් වෙන තැනක් තිබුණොත් ඒක හරියට සම්බන්ධ වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් ඒකට මේ snapping කියලා දෙයක් තියෙනවා. ඉතින් මේ snapping කියන tool bar එකක් තියෙනවා. අපි layer tool bars වලට ගිහිල්ලා මේ snapping tool bar එක add කරගන්නවා. ඉතින් අපි snapping tool bar එක add කරගමු. add කරගත්තට පස්සේ ඒකේ මේ snapping button එක click කරන්න. ඒ වගේම මේකෙදි snapping එකේ distance එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට avoid overlap on active layer කියලා මෙන්න මේ button එක click කරලා avoid overlap on active layer කියන එක select කරන්න ඕන. ඊළඟට දැන් අපි තව පාරක් ඇඳගමු. ඊට පස්සේ මේ විදිහට පාර ඇඳගෙන ඉවර වෙලා එතනටත් ID එක දෙන්න. මෙතනදිත් කිසිම ඕවර්ලැප් එහෙම උනේ නැහැ. ID එක දෙක දීලා minor road කියලා අපිට දෙන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි මාර්ගයත් ඇඳගමු. snapping on කරලා තියෙන නිසා ඒ snapping තියෙන තැනට අපි මාර්ගය ඇඳගෙන ආවට පස්සේ අපිට ඒක කලර් එක වෙනස් කරලා පෙන්නනවා. පුංචි රෝස පාට කොටුවකින් තමයි ඒ අදාළ ස්ථානය පෙන්වන්නේ. ඒ කියන්නේ අපි නිවැරදිව snapping on කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මාර්ගය දිගටම ඇඳගෙන යමු. දිගටම ඇඳගෙන ගිහිල්ලා ඒ අවසාන වෙන ස්ථානයේදීත් අපි snapping on කරලා තියෙන නිසා රෝස පාට කොටුවකින් පෙන්වනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට right click කරලා ඒ මාර්ගයත් ඇඳලා අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මාර්ගයට ආපහු අංක 2 දීලා main road කියලා දුන්නම මාර්ගය ඇඳලා අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහටම තවත් පාරක් ඇඳගෙන යමු. දැන් මේ පාර ඇඳගෙන ගිහිල්ලා මෙන්න මේ පාරට සම්බන්ධ වෙන තැනට ආවයින් පස්සේ ඕවර්ලැප් වෙන්න ගන්නවා. දැන් මේකට හේතුව තමයි මේ මම snapping on කරද්දි සිදුවුණු වැරද්දක්. ඉතින් දැන් මේ ඒක අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා active layer එකට විතරයි මේක add වෙන්න ඕන. ඉතින් අපි ඒක හදාගමු. active layer කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට පාර ඇදගෙන යන්න පුළුවන්. මාර්ගයක් තියෙනවා නම් විතරයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මාර්ගයට සම්බන්ධ වෙන තැන රෝ සෙටින් ඔයාලට පෙන්නනවා. ඉතින් දැන් අපි පාරවල් වල මැදටත් සම්බන්ධ කරන්න අවස්ථා එන හින්දා එතන option එකක් තියෙනවා.
සෙග්මන්ට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරවතින් ඒ සෙග්මන්ට් එකකට උනත් අතර මැදකට උනත් මාර්ගයක ජොයින් කරන්න පුළුවන්. ඒක අපිට මේ දම් පාටින් පොඩි කොටුවක් විදියට පෙන්වනවා. ඉතින් දැන් ඔයා ස්නැපින් ටූල් බාර් එකේ දේවල් ගොඩක් දේවල් දැනගත්තා. ඉතින් මේ විදියට ඉතුරු මාර්ග ටිකත් ඔයාට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අඳින මාර්ග සියල්ලම මයිනර් රෝඩ්ස් හින්දා මේ හැම එකටම අංක 2 සහ මයිනර් රෝඩ් කියලා තමයි ID එකට අංක 2 දෙන්න ඕන. මයිනර් රෝඩ්ස් කියලා ඒ වගේම දෙන්න ඕන. ඊට පස්සේ මේ මාර්ග අඳිනකොට අපි සිම්බොලොජි එක මාර්ග වලට අදාළව වෙනස් කරගමු. මෙතනදී මාර්ග ලේයර් එක රෝඩ්ස් ලේයර් එක සිලෙක්ට් කරලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා සිම්බොලොජි කියන එක සිලෙක්ට් කැටගරයිස්ඩ් කියන එක දෙන්න. කැටගරයිස් කියන එක දීලා වැලියු ෆීල්ඩ් එකට ID කියන එක දෙන්න. ඊට පස්සේ ක්ලාසිෆයි බටන් එක ඔබන්න. එතකොට ඔයාලට පෙන්නනවා 1 2 කියලා. මොකද අපි හැම ප්‍රධාන පාරක්ම 1 කියලා දැම්මා. අනිත් හැම පාරක්ම 2 කියලා තමයි දැම්මේ. ඉතින් එතකොට අපි ප්‍රධාන පාර ඩිසයින් එක ක්ලික් කරමු. සිම්බල් එක ක්ලික්. ඊට පස්සේ අතුරු පාරවල් වලට තවත් එකක්. එතකොට මේ සිම්බල් එක වෙනස් කරගන්න පුළුවන්. අතුරු පාරවල් වලට මේ සුදු පාර. ඉතින් එතකොට මේ සිම්බල්ස් තමයි සිම්බොලොජි දෙකකින් මේක යන්නේ. ඊට පස්සේ ප්‍රධාන මාර්ග දම් පාටින් තැඹිලි වගේ අතුරු මාර්ග සුදු පාටින් පැති මේ විදියට මාර්ග ටික පෙන්වනවා. අපි ස්නැපින් මේ ඔන් කළ කරපු නිසා මේ මාර්ග දෙක සම්බන්ධ වෙන තැන ගිහින් බැලුවතින් ඒක ලස්සනට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ඇක්ටිව් කරන එකේ ප්‍රයෝජනය තමයි හරියට මාර්ග සම්බන්ධ කරද්දී එක උඩ එක යන්නේ නැති වෙන්න හරියට මාර්ග ජොයින් අදාළ ලේයර් එකටම ජොයින් කරගන්න තමයි ඒ ලයින් එකටම අදාළ ලයින් එකටම ජොයින් කරගන්න තමයි ස්නැපින් ඔන් කරන්නේ. මේ විදියට අපි ඉතුරු මාර්ග ටිකත් ඇඳගමු. මේ විදියට මාර්ග ටික දිගටම ඇඳගත් අපිට ලස්සන සිතියමක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඔක්කොම මාර්ග ටික Google සිතියමේ තියෙන මාර්ග ටිකකින් ඔයාලා ඇඳ ගන්න. ඉතින් මේ සිතියමේ අතුරු මාර්ග ගොඩක් තියෙනවා. ඒ හැම මාර්ගයක්ම ඔයාලා මේ විදියටම ඇඳගෙන ID එකට අංක 2 දෙන්න. ඒ වගේම පාරේ නමට මයිනර් රෝඩ් කියලා දෙන්න. මේ විදියට සියලුම මාර්ග ටික ඇඳලා අවසන් කරන්න. මාර්ග ගණනාවක් තියෙනවා. ඒ හැම මාර්ගයක්ම එකම ආකාරයට තමයි අඳින්න තියෙන්නේ. එතකොට ඔයාලගේ සිතියමට අවශ්‍ය වෙන සම්පූර්ණ මාර්ග ටික ඇඳ ගන්න. දැන් බලන්න මේ මාර්ග සම්බන්ධ වෙලා තියෙන විදිය තැනට ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕවර්ලැප් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ add print layout layer එකට ගිහිල්ලා අපිට මේක print කරගන්න පුළුවන්. ඊට කලින් මේ Google Map එක unhide display වෙලා තියෙන එක අයින් කරගන්න. දැන් බලන්න ඔයාගේ ලැබුණු සිතියමේ මාර්ග ටික ලස්සනට ලකුණු වෙලා තියෙනවා. ස්ථාන ටික ලකුණු වෙලා තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී බවුන්ඩරිස් ටික ලකුණු වෙලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ සිතියම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේකට ලෙජන්ඩ් එකක් ඇඩ් කරගන්න, ස්කේල් බාර් එක ඇඩ් කරගන්න, නෝත් ඇරෝ එක ඇඩ් කරගන්න, ඊට පස්සේ කොට්ටාසයට අදාළ නම සඳහන් කරන්න ලේබල් එකක් විදියට ටයිටල් එකක් ඇඩ් කරගන්න. මේ මම කලින් වීඩියෝ වලදීත් කරලා තියෙනවා. ඉතින් මේ ටික ඔයා ඇඩ් කරගත්තට පස්සේ ඔයාට ලස්සන සිතියමක් print out එකක් විදියට ගන්න පුළුවන්. මේක PDF එකක් විදියට ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමේජ් එකක් විදියට වුණත් මේක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ දෙකම ඔයාලා නරඹුවා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම තනියම Google සිතියමක් භාවිතා කරලා Google Map එකක් පාවිච්චි කරලා ඔයාලගෙම සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන්. ඕනම ග්‍රාම නිලධාරී වසමකට මේ දේ කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ආරාධනා කරනවා විවිධ ග්‍රාම නිලධාරී වසම් වල සිතියම් නිර්මාණය කරන්න කියලා. අදට අපි මේ වීඩියෝ එක අවසන් කරන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.